අම්මා වහින වැස්ස අම්මා මල් සම්පත අම්මා අම්මා තාත්තා දෙන්නා දකිනකොට ප්‍රියව සිනහසින්ට ඔබට බැරි නම් වෙන මුළු ලෝකයටම ඔය සිනහවෙන් සංග්‍රහ කළත් පළක් නැහැ. අම්මා තාත්තා දෙනිතින් දකිනකොට ප්‍රිය උපදින්න නැත්තම් වෙන කවුරු දැකලා ප්‍රිය ඉපදුනත් ඇති වැඩක් නැහැ. අම්මා තාත්තා දෙදෙනා ගැන මතකයක් ඔය හිතේ නැත්තම් ඔය මතක ගබඩාවේ වෙන මොනවා ගබඩා වෙලා තිබ්බත් ඇති පළක් නැහැ. මව්ගේ ගුණය නොහඳුනා පියාගේ ගුණය නොහඳුනා ජීවිතේ හිණිපෙත්තරම දියුණු කළත් ඒ ජීවිතේ දෝෂයක් තියෙනවා. ඒ නිසා දුවපතේ අම්මා තාත්තා ගැන හිතන්න දක්ෂකම කියලා කියන්නේ දිවි ගමනේ හදාගත යුතුම දක්ෂකමයි. මොකද ඔයාලා බලන්න ඒ විභාග කටයුතු උරුණාට පස්සේ බලන්න මම මේ කියන දේ මතක තියාගෙන ඉඳලා දරු පැටියෙක් උපදිනකොටම දරුවනේ හරි කැතයි. බබාලා උපදිනකොටම මෙහෙම අල්ලේ තියාගන්න පුළුවන්. හරි කැතයි. ඔළුව ඇදයි. නාහ එබිලා කන් වකුටු වෙලා අතපය වකුටු වෙලා එහෙම තමයි ඔයාලා අපි හැමෝම උපන්නේ. නමුත් දැන් දකින ගෑනු ළමයෙකුට පිරිමි ළමයෙකුට හිත ඇදිලා යන රූපයක් අපිට තියෙනවා. මේක කොහොමද අපිට ලැබුණේ? ඔයාලගේ රූප හැඩවෙන්නේ අම්මාගේ සිව්මැලි අතේ. ඔයාලගේ රූප හැඩවෙන්නේ තාත්තගේ ගොරහැඩි අතේ. අම්මලා තාත්තලා චූටි දරු පැටවුන්ගේ ඔළුව අතගාලා අර ඇද අරිනෝ. අතපය පිරිමැදලා ඇදකුද අරිනෝ. නාහේ අල්ලලා තොල්පෙති අල්ලලා ඒ තොල්පෙති වල හැඩ හදනවා. කම්පෙති දිගෑර ඒ කම්පෙති වල තියෙන ඇදකුද හදනවා. අවුරුදු 16 17 වෙනකොට මෙතේ බුදුන්